ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ මගේ එක දවසක හවස් වරුවක් ගත කරපු විදිහ. මේ විදිහේ වීඩියෝ එකක් නම් මම මීට කලින් මගේ channel එකට එකතු කරගෙන නැහැ. අපි එහෙනම් වීඩියෝ එකට යමුකෝ. දැන් වෙලාව හවස 6ටත් කිට්ටු වෙලා තමයි තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අපේ රූම් එක තියෙන්නේ. අපේ රූම් එක මම මීට කලින් ඔයාලට පෙන්නලා නැහැනේ. මේ ටිකේම ඩ්‍රෙසින් ටේබල් එක අස් කරනවා කියලා හිත හිටියට ඕක මට කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් මං හිතුවා අද ඔයාලත් එක්කම මේ වැඩේ කරගන්න. ඔය පේනවනේ ඉතින් ඔයාලට පිස්සිගේ පලාමල්ල වගේ තමයි දැන් මගේ ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙන්නේ. සෑහෙන ලට්ටලොට්ට ගොඩකුත් තියෙනවා මෙතන අයින් කරගන්න. ඔයාලටත් තියෙනවද ඔය මේ කවදා හරි ඕන වෙයි කියලා අරන් තියාගත්තු දේවල්? ඒ කියන්නේ විසි කරන්නත් ලෝභයි, ළඟ තියාගත්තට වැඩකුත් නෑ වගේ දේවල්. මට නම් එහෙම දේවල් ගොඩක් තියෙනවා. මං කල්පනා කරේ අද ඒ දේවල් ගොඩක් අයින් කරලා, ඒ කියන්නේ ඕනෙම නැති දේවල් ටික අයින් කරලා ඕන දේවල් ටික විතරක් මේකේ තියාගන්න. දවල් හොදලා වේලගත්තු රෙදි ටිකකුත් ඇඳ උඩ තිබුණා. ඉතින් ඔය ටික ඇඳ උඩ තියාගෙන ඩ්‍රෙසින් ටේබල් එකේ වැඩේ කරනවා කියන එක මට හරි හිස රදයක්. ඒ නිසා මං හිතුවා මුලින්ම රෙදි ටික නම්මලා අල්මාරියට දාලා ඉවර වෙලාම ඩ්‍රෙසින් ටේබල් එක අස් කරන වැඩේ කරනවා කියලා. මේ රෙදි නවන වැඩේට නම් මං ටිකක් විතර කැමති නෑ අනේ. ඒ කියන්නේ මට රෙදි නවනවා නම් මං නමන විදිහක් තියෙනවා. ඒ විදිහට නීට් එකටම රෙදි ටික නවන්න ඕනේ. ඉතින් ඔය වැඩේට මට ටිකක් වෙලා යනවා. රෙදි ටික වෙන කවුරු හරි නවලා දුන්නත් මට ඒක සෙට් වෙන්නෙත් නෑ. මේක නම් මට තියෙන අසනීපයක්ද මන්දා. මං දන්න විදිහට නම් බහුතරයක් දෙනා මේ රෙදි නවන වැඩේට එච්චර කැමති නෑ. රෙදි ටික නවලා අල්මාරියට දාලා ඉවර වෙලා මං දැන් ඔන්න ඩ්‍රෙසින් ටේබල් එක අස් කරන වැඩේ පටන් ගත්තා. ඩ්‍රෙසින් ටේබල් එක ඇතුලේ තිබුණු දේවල් ටික මේ විදිහට ඇඳ උඩින් තියලා මං මුලින්ම ඒක ඇතුළ හිස් කරගත්තා. එතකොට ඇතුලේ තියෙන දූවිලි එහෙම පිහ දාන්නත් ලේසියිනේ. මෙන්න මේ චූටි බබාව මට ගෙනත් දුන්නේ අපේ ආච්චි අම්මා. මං ටිකක් පොඩි කාලේ තමයි මට මේක හම්බුනේ. ඉතින් මේ වෙනකම්ම මම මේක පරිස්සම් කරලා තියාගත්තා. එයා හරිම කියුට් අනේ. ඒ කියන්නේ ඇත්ත බබෙක් වගේමයි. ඇත්ත බබෙක්ගේ ඔය අත්වල කකුල්වල ඔය තියෙන ඒ රේඛා ඒ විදිහටම මෙයාගෙත් තියෙනවා. ඉස්සර අපේ තාත්තයි මල්ලි මට මතකයි මම පොඩ්ඩක් අවුස්සන්න ඕන වුණාම මේ බබාව ටිකක් හංගනවා. එතකොට ඉතින් මට හරියට කේන්ති යනවා. ඒ තරමට මං ඒ බබාට ආදරෙයි. දැන් නම් ඉතින් ඇතුලේ තිබුණු බඩු ඔක්කොම ඇඳ උඩට දාලා ඇතුළ හිස් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඇතුලේ තියෙන දූවිල්ල ටික එහෙම පිහ දාන්න. මම මේ බඩු තියලා තිබුණේ සුදු පාට කොලයක් දාලා. ඊට උඩින් තමයි බඩු ටික තියලා තිබුණේ. දැන් ඒ කොල ටිකත් මං අයින් කරගන්නවා. මං ඒ වැඩේ කර ඉද්දි හස්බන්ඩ් කිරි හදලා ඉල්ලුවා. මං ඉතින් මගේ වැඩ ඔක්කොම ටික පැත්තකින් තියලා ගියා ඉතින් එයාට කිරි හදන්න. අපේ හස්බන්ඩ් මොන වැඩේ මිස් කරගත්තත් උදේටයි හවසටයි බොන කිරි එක නම් මිස් කරගන්නේ නැහැ. අපේ අම්මා එක වෙලාවකට හස්බන්ඩ්ට කියන්නේ කිරි බී වැඩෙන්නයි කියලා. එයාලත් දන්නවා ඒ තරමටම අපේ හස්බන්ඩ් මේ කිරි වලට ඇඩික්ට් වෙලා ඉන්නේ කියලා. වෙන ගෙවල් වල නම් ඉතින් පොඩි බබාලානේ මෙහෙම කිරි ඉල්ලන්නේ. අපේ ගෙදර පොඩි බබා තමයි මෙයා. හස්බන්ඩ්ට බොන්න කිරි හදද්දි මං මටත් බොන්න කිරි හදාගත්තා.
මේ කේක් එක මට මතක විදිහට ලිටල් ලයන් එකේ කොෆි ෆ්ලේවර් කේක් එකක්. ඇත්තටම මේක ගොඩාක් රසයි. ඔයාලටත් හම්බුනොත් කාලා බලන්නකෝ. කේක් කෑලි දෙකකුත් කපාගෙන මේ විදිහට ප්ලේට් එකේ තියලා අපි දැන් ඉතින් මේක රස බලන්න තමයි හදන්නේ. හස්බන්ඩ් නම් මේ වෙලාවේ පොඩි වැඩක් කර කර ඉන්නේ. මං ඉතින් කිරි එක හදලා එයාගේ ළඟට ගිහින් දුන්නා. මාත් ඉතින් කේක් කෑල්ලක් කාලා කිරි ටිකක් බීලා ආයෙමත් කර කර හිටියේ වැඩේ කරන්න ආවා. මේ ඇතුලේ තිබුණු දූවිල්ල ටිකත් පිහදාලා ඊට පස්සේ ග්ලාස් ක්ලීනර් දාලා ග්ලාස් ටිකත් පිහදාලා හොඳට ක්ලීන් කරගත්තා. මේ විදිහට සුදු පාට කොළ ටිකක් කපලා එලාගෙන මන් දැන් බඩු තියන්න තමයි හදන්නේ. මේ විදිහට කොළ එලලා ඊට උඩින් බඩු තිබ්බහම ඒ බඩු වල ලස්සන පෙනුමකුයි පිළිවෙලකුයි පේනවා. ඔන්න ඉතින් බලන්නකො මං අස් කරගත්තු විදිහ ලස්සනයිද කියලා. ඔයාලගේ ඩ්‍රෙසින් ටේබල් එකත් හැඩි වෙලා නම් ඔන්න අදම අස් කරන්න පටන් ගන්න. අපි හැමෝම ලස්සනට පිළිවෙලට සුවඳට ඉන්න කැමතියිනේ. ඉතින් ඒ නිසා අපි ඒ පාවිච්චි කරන දේවලුත් ලස්සනට පිළිවෙලට තියාගන්න ඕනේ. පිරිසිදුකමයි පිළිවෙලයි කියන්නේ කාන්තාවකට ගොඩාක් වටින දෙයක්නේ. ඉතින් ඒ පිරිසිදුකමයි පිළිවෙලයි අපි හැම වෙලේම තියාගන්න උත්සාහ කරමු. ඩ්‍රෙසින් ටේබල් එක අස් කරලා ඉවර වෙලා රූම් එකේ තව තැන් කීපෙකුත් මං අස් කරලා අතුගා ගත්තා. ඔතන තියෙන රෝස පාටට හුරු පුංචි මල් වාස් එක තමයි හස්බන්ඩ් මට මුලින්ම අරන් දුන්න පුංචි තෑග්ග. අපි මැරි කරන්න කලින් කොරතොට පන්සල් ගිය වෙලේ මං ඔය වාස් එක දැකලා ලස්සනයි කිව්වහම එයා මට ඕක අරන් දුන්නා. රූම් එක අස් කරලා ඉවර වෙලා වොෂ් එකක් එහෙම දාගෙන අපි රෑ කෑම ගත්තා. දැන් ඉතින් මං ආසම වෙලාවක් පටන් ගන්න තමයි හදන්නේ. රෑ කෑම එකත් අරගෙන ඉවර වෙලා දැන් අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න තමයි හදන්නේ. මං ඉතින් ෆිල්ම් එක බලන්න රසට රටකජු ටිකකුත් බැදගත්තා. දවසේ වැඩ ටිකත් ඉවර කරලා මේ විදිහට එයාට ලං වෙලා ෆිල්ම් එකක් බලන මේ පැය දෙක තුන ඇත්තමයි මට නම් ගොඩාක් වටිනවා. අපි හැමෝගෙම මනසට සතුටක් සැනසීමක් ඕනනේ. ඉතින් මගේ මනසට සතුට සැනසීම ගෙනත් දෙන හෝරාවන් තමයි මේ ගෙවෙන්නේ. අදට මම ගිහින් එන්නම්. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.